දැන් FBI එක මේක සම්බන්ධ පරීක්ෂණ කර බව හරි. මේ කියන විදිහේ දැන් සංජීව කියපු විදිහේ විමර්ශන සිදු වුණාද ලැබුණු නිගමනය ඒකද? ජාත්‍යන්තර විමර්ශන ගොඩක් දේවල් අතීතයේ සිද්ධ වෙන්නේ නැති. ආපු පළවෙනි දේ මොකද්ද? මේක ඇතුලේ තවම සාධාරණ විමර්ශනයක් සිදු වී නැත. වින්දිතයන්ට සාධාරණ වූයේ නැත කියන තත්ත්වනේ ආවේ. ඒ නිසා ජාතික ජන බලවේගයේ දේශපාලන පොරොන්දුවක් දුන්නා අපි මහමොලකරු හොයන්නම් කියලා. හරි? අපි මහමොලකරු හොයන්නම් කියලා තාමත් මේගොල්ලෝ දේශපාලන වේදිකාවේ පාවිච්චි කරගන්නේ අතීත සාක්ෂි. අතීත සාක්ෂි නෙවෙයි. මේ ආණ්ඩුව ආවට පස්සේ වාස්තු ප්‍රහාරයට අදාළව විමර්ශන ක්‍රියාවලියක් යනවා. බුද්ධ රිපෝට් එකක් තියෙනවා. ඒ විමර්ශන ක්‍රියාවලියෙන් හොයාගත්තු දේවල් ටිකක් තියෙනවා. අපිට විශ්වාසය ඒකනේ. ඒ විශ්වාසය මත පදනම්ව ගමනක් යන්න කියා. දින 90ක් හිටපු මිනිහා හොඳට කන්න බොන්න දුන්නා. හරි? 90න් පස්සේද මේ කන්න බොන්න දීලා රාබුයි වතුයි දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තව දෙන්නෙකුට විදේශානමක් ගත්තාම නේද මේ කැළඹිල්ල ආවේ. පිල්ලයන් අත්අඩංගුවට ගත්තට පස්සේ නේද ටිකක් කැළඹිල්ලක් ආවේ. ඒක තව ටිකක් ඩෙවලොප් වෙලා ඉන්නේ ඇයි මේ? නෑ මේ පොඩ්ඩක් මගේ පැහැදිලි කිරීමට පස්සේ කියන්නේ. එතකොට මම කියන්නේ සුරේෂ් සලේ බුද්ධි නිලධාරියෙක්. ඒ බුද්ධි නිලධාරියට තේරෙන්නේ නැද්ද මේ දින 90කට පස්සේ මේ දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි උමාය අපිත් හොඳට අඳුරනවා. ඇයි මේ දින 90කට පස්සේ කලබල වෙන්නේ? මේ මැතිවරණෙත් එකතු වෙච්ච නැති කට්ටියක් යාළුයි අපි යාළුයි කියලා තැන් වලට ගිහිල්ලා ඕන තරම් කරන් විමර්ශන වලින් හොයාගත්තු දේවල් ටිකක් තියෙනවා. ඒ විමර්ශන මත පදනම්ව ඉදිරි ගමනකුත් තියෙනවා. ඔය කොහේ කෑ ගැහුවත් මේ කිසිදු විමර්ශනයක් නතර කරන්නේ නැහැ. හොඳේ අපිට නීතිය ක්‍රියාත්මක කරනකොට ඔමාය පංගු බේරුවක් නැහැ. ඒ කියාවලිය අපි නෙවෙයි කරන්නේ ස්වාධීන ආයතන කරන්නේ. අද ශානිට රවිට දිලීප පීරිස්ට ගහනවා. මේ ක්‍රියාවලිය මේගොල්ලෝ කලබල වෙලා තියෙන එකේ තේරුමක් තියෙනවා. විමර්ශනයෙන් හොයාගනී ඔමාය. සොනික් කියන්නේ කවුද? සොනික් කියලා දැන් පාර්ලිමේන්තුවේදී අපිට මතකයි 2021 අවුරුද්දේදී පාර්ලිමේන්තුවේදී නායකකාර හරි ප්‍රනාන්දුලා දිගින් දිගටම කතා කළා. සොනික් කෙනෙක්. සොනික් කිව්වා තව අන්වර්ථ නාම 4ක් තියෙනවා. හරින් ෆර්නෑන්ඩෝ කිව්වා තාත්තා කිව්වා මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා. මම ඒක නිසා එදා පල්ලියට ගියෙත් නැහැ. අන්වර්ථ නාම 5ක් යොදා ගනිමින් තියෙන බවට තේරෙනවා. ඒ අන්වර්ථ නාම ඇතුලේ ඇත්ත නම කවුද කියලා නොබෝ දිනකින් එළිදරව් වෙයි.